අනිත් නැන්දකිනුත් ඇහුවා කෝ කියලා. මොකද මේ කාමරේ ඇස්සෙම කරන්නේ? දැන් ඉතින් තමසිට අවුරුදු 25කටත් ළඟයි නේ. හොයාගන්න නැද්ද කොල්ලෙක් ඉන්නවනේ. නෑ. ඔය වයසේදී දැන් ඉන්න කෙල්ලන්ට ළමයිනුත් හම්බෙලා. දැන් මට මම බැන්නේ 23න් බබාට දෙන්න 25 දී හම්බුණා. ඔයලා හොට්ටෙක් වගේ ඉන්නේ නැතුව මූණේ හැම පොඩ්ඩක් කලෙලි කරලා සැරණියකට කියින් ගන්නකෝ. දැන් ඉන්න කෙල්ලෝ තියෙන දේ මූණේ ගාලා ඔය ලස්සනට ඉන්නේ. භාවනා හරියට අද්දවියෝ. මොකද කන්නේ නැද්ද? ඇත්තටම හුඹහෙන් ඇදලා වගේ. මුන්ට කාලා පීලා ඉන්න. සිරාවටම කොල්ලේ යාළු වෙන්නවත් අහන්න නැද්දවා? ඔහොම නම් බෑ ඉතින් 30 පෙන්නට පස්සේ කසාද හොයනවා බොරු බෑ. 30 පෙන්නට පස්සේ කසාද හොයන්න බෑ. ඊට පස්සේ 30 පෙන්නහම කසාද බඳින්න හිතෙන්නේ නෑ. අපේ මහත්තයාගේ අඳුරන කෙනෙක් ඉන්නවා මම එයාටත් කියන්නම්කෝ එයාට කෙනෙක්ව බලන්න කියලා. ඔව් අයියාගේ යාළුවෙක්. එයාට කියන්නම් මං කෙනෙක් බලන්න කියලා. ඔය ආව හොන්දටම ඇදිලා ගිහින් ඕන කළු ගිහිලා මොකද ඔය? ඊටත් ඔයා කාමරේ ඇස්සෙමනේ කෙල්ලෙක් වුණාම පොඩ්ඩක් එළියට ගිහින් පොඩ්ඩක් ඉන්න බෑ. ඔයා එහෙම නෑනේ කෙනෙක්ගෙන් කතා බහ කරන්නවත් දැන් මම ඔයාලේ ගෙදර ඇවිත් පැයකටත් වැඩි ඉතින් ඔයා පේන්නවත් එළි බැස්සේ නෑනේ මේ මමම ඔයාව හෙව්වෙ හින්දා මේ කාමරේ හම්බුණා නිසා. ඔය වයසට බලන්නකො මන්නම් ඒ කාලේ ඉතින් මාර මේ ජීවිතේ මාර විදිහට වින්දා මම නම් ඒ කාලේ. ඒකනේ මට අයියාවත් හම්බුනේ. මාරේ ඉතින් පොඩ්ඩක් එළියට ඉතින් පොඩ්ඩක් ජොලිය අපි හිටියා. එහෙම නෑනේ. ඔහොම නම් බෑ. ඔහොම නැතවට ගෙදරටම නාගි වෙන්න වෙන්නේ. කසාද බඳින්න නැතුව හරි කොල්ලෙක් යාළුවලා ළමෙක් කතා ගන්න. නැත්තම් හරියන්නේ නැහැ. දන්නවනේ ළමෙක් හිටියාම අන්තිමට වතුර ගොඩක් හරි දෙන්න ඉතින් වෙනවා ඒ ළමයා. මොකද නැන්දට කියන්නේ නැන්දාගේ පැරදි වාව ගේ අස්සම තියන් හදලා. දැන් ඉගෙන ගත්තා කියලා මොනවද වාට ඉතුරුනේ කියන්නකෝ. බොරුවට ඉගෙන ගත්තා. ලංකාවේ අද කාලේ හරියට ජොබ් එකක් හොයාගන්නත් නෑ නිකන් ගත්තට. අන්තිමට ජොබ් එකකුත් නෑ ඔයාට කසාදෙකුත් නෑ මොකුත් නෑ. ඕකනේ උනේ. අපි බලන්නකො හරියට ඉගෙන ගත්තෙත් නෑ වුණාට අපි කසාද කරගත්තා උඩ 25 වෙද්දි. නැතිනම් ඉතින් අපිට නම් ඕවා. ඉන්නකො මම මොකක් හරි බලන්නම්කෝ. පොඩ්ඩක් සුදු වෙන්නේ අමම නම් බෑ.